හරි ළමයි අපි ඊට පස්සේ යමු 2024 7 වෙනි MCQ එකට බොහොම ලේසි ගානක්. ඉතින් මේ ඒකේ තියෙන ඉතින් ඩෙසිමල් සංඛ්‍යාව බයිනරි සංඛ්‍යාවක් බවට කන්වර්ට් කරන්න. හරි. අපි පොඩ්ඩක් ලියලා හදමු. ලියන්න දෙයක්වත් නැහැ. ඉතින් හිතෙන් ගන්න පුළුවන්. පොඩ්ඩක් බලමු ලියලා. මොකද සමහරට ළමයි ඉන්න පුළුවන් මේ මේ වගේ ගණන් කලින් අහුවෙලා නැති ළමයි ඉන්න පුළුවන්. හරි. 14.25 කියලා තමයි තියෙන්නේ ඩෙසිමල් නම්බර් එක. මම මේක ලියා ගන්නම් පහසුවට මෙන්න මෙහෙම. 14 එකතු කිරීම 0.25. එතකොට ගානට කිසිම හානියක් වුන්නේ නැහැ. 14 එකතු කිරීම 0.25. මම 14 වෙනම බයිනරි කරන්න 0.25 වෙනම කරගන්න. හරි. 14 අපි දැන් සාමාන්‍ය ළමයි නම් කරන්නේ මේ විදිහට බෙදලා තමයි හදන්නේ. හරි. ඒ අපේ ළමයි නම් මේක හිතෙන් ගන්න දන්නවා. හරි. මම මේක බෙදීමේ ක්‍රමයට කරලා ඊට පස්සේ අර හිතෙන් ගන්න ක්‍රමේ කියලා දෙන්න. හරි. බලමු 14 දෙකෙන් බෙදපුවාම 7යි ඉතිරි නැහැ. 7 දෙකෙන් බෙදපුවාම කීයද? 3යි ඉතිරි 1යි. 3 දෙකෙන් බෙදපුවාම 2යි 2යි 1යි නේ. 1යි ඉතිරි 1යි. 2 එකෙන් බෙදපුවාම 0යි ඉතිරි 1යි. හරි. එතකොට 1 බිඳුව තමයි එන්නේ මේ උත්තරයට. එතකොට මේක අපි ලියන්න ඕන යට ඉඳන් උඩට. එතකොට 1 බිඳුව තමයි එන්නේ. හරි. මේත් එක මම ඔයගොල්ලන්ට කෙටි ක්‍රමෙත් කියලා දෙන්නම්. මේ වගේ ගානක් ඉතින් හිතෙන් හදන්න පුළුවන්. 14 කියලා ගද්දී හරිද? අපි බලන්න ඕන 14. දැන් ඔයගොල්ලෝ දන්නවනේ මේක අපේ තියෙනවා බයිනරි සංඛ්‍යාවල මම නිකන් ගන්නම් මෙහෙම කොටස. එතකොට මෙතන අගේ ගන්න අපි 1යි කියලා. මෙතන අගේ 2යි. මෙතන අගේ 4යි. මෙතන අගේ 8යි. මෙතන අගේ 16යි. එතකොට මේක 1 උනේ 2 බිඳුව 2 1 2 2 2 3 එක 2 4 ඔහොමනේ ගන්න. හරි. ඉතින් මේ මෙතන වැලියු එක ඇත්තටම කිව්වොත් මෙතන 1 දැම්මා කියන්නේ 1යි කියන එක. මෙතනින් 1 දැම්මා කියන්නේ මෙතන 2ක බවක් තියෙනවා. මෙතන 1 දැම්මා කියන්නේ 4ක බවක් තියෙනවා කියන එක. හරි. දැන් අපිට මේක බලන්න කොහොමද ආවේ කියලා මේක හිතෙන් ගන්නෙ. දැන් බලන්න 1 2 4 8. හරි. 8යි 4යි 12යි 12යි 2යි 14යි. එහෙම තමයි මේක හිතෙන් ගන්න. ඉතින් අර මෙහෙම බෙදීමේ ක්‍රමයට හදන්න ඕනේ නිකන් වෙලාව යනවා එතකොට. එහෙම හදන්න දෙයක් නැහැ. හරි. හරි 0.25 හදලා බලමු. ඒක නම් හැබැයි ලියලම හදන්න වෙනවා. ඒක කෝඩල් ලේසි නැත්තම් වර්ධින්න පුළුවන්. හරි. 0.25 තියෙන්නේ. එතකොට මේක දෙකෙන් වැඩි කරපුවම 0.5යි බිඳුව. හරි. මොකද 25 දෙකෙන් වැඩි කරපුවාම 5යි බිඳුවනේ ඉන්නේ. 2යි 5 වැඩි කරපුවාම 2කින් 5යි බිඳුව. ඊට පස්සේ මම ගන්නම් මෙන්න මේක අගේ. ඒතකොට 0.5 වැඩි කරනවා 2කින්. බිඳුව ඕනේ නැහනේ. බිඳුව අවසාන තිබ්බලා ඒක වැඩක්. එතකොට එන්නේ 1.0. හරි. එතකොට මේකට උත්තරේ එන්නේ මේක එකතු කිරීම අපි මේකට 0.25 සමානයි මේකට 0.01 කියලා තමයි ලියන්නේ. 0.1 තමයි මේ තියෙන්නේ 0 කියලා අපි අතින් දාගන්න ඕන. හරි. එහෙනම් 0.01 මේක එකතු කරනවා 1 0.1 තමයි උත්තරේ එන්න ඕන දෙකේ පද. මේ වගේ ආන්සර් එකක් තියෙනවා. තියෙනවනේ. ඔකේ බලන්න 4 වෙනියට තියෙන ඕක තමයි. හරි. එතකොට ඔන්න ඔහොම තමයි ඔය වගේ ගණන් හදන්නේ. ඔයගොල්ලන්ට හෝම්වර්ක් එකක් දෙන්න බලන්න හදලා ගෙදරින් හදන්න මේ 25 බලන්න හිතෙන් හදලා කියන්න මොකක්ද දෙන්නේ කියලා. ඔය යටින් කමෙන්ට් එකක් දාන්න 25 හදපුවාම මොකක්ද දෙන්නේ කියලා බයිනරි එකේ.